Hi minasan konnichiwa දවස් අපි කතා කරන්න යන්නේ JLPT N3 vocabulary පළවෙනි chapter එකේ තුන්වෙනි lesson එක. ඔයා මේක නම් පළවෙනි පාඩම බලන්න මම වගේ ඉල්ලනවා යන්න අපේ playlist එකට ගිහිල්ලා පළවෙනි chapter එකේ පළවෙනි lesson එක ඉඳන් බලන්න යන්න. එක දිගට බලාගෙන යන කට්ටිය අද දවස් අපි කතා කරන්න යන්නේ කොයිබිතෝ නැත්නම් lovers පෙම්වතුන් සම්බන්ධයෙන් N3 එකට එන vocabulary වලදී. මේකට අදාළ කරන PDF වලට ගන්න කැමති නම් ඔයාලා කරන්න තියෙන්නේ patreon.com/sfj එකට ගිහිල්ලා මේ අපි කතා කරන notes PDF වලට ගන්න පුළුවන්. එහෙනම් අපි යමු අද දවසේ අපේ lesson එකට. 彼女 ペンバティア彼女ができたので毎日が楽しい彼女ができたので毎日が楽しいමට දැන් පෙම්වතියක් ඉන්නවා එබැවින් හැමදාම විනෝදජනකයි彼කියලා කියන්නේ පෙම්වතා 両親は彼をあまり好きじゃないようだ両親は彼をあまり好きじゃないようだමගේ දෙමව්පියන් ඇත්තටම මගේ පෙම්වතාට කැමති නැහැ වගේ.愛情 love ආදරය කිරීම. 優しい人だと分かり、友情が愛情に変わった。優しい人だと分かり、友情が愛情に変わった。මම ඔහු මෘදු කෙනෙක් කියලා තේරුම් ගත්තා. එබැවින් මගේ මිත්‍රත්වය ආදරයට හැරුණා. 出会い හමුවීම それはドラマのような出会いだった අපේ හමුවීම ටෙලිනාට්‍යයක වගේ එකක් වුණා 出会う හමු වෙනවා アメリカに旅行した時彼女に出会ったアメリカに旅行した時彼女に出会ったමම ඇමරිකාවට ගියාම ඇයව හමු වුණා. 付き合う date කරනවා නැත්නම් සම්බන්ධතාවක ඉන්නවා එකතු වෙනවා. relationship එකකට යනවා කියන එක. あの二人は半年前から付き合っています。あの二人は半年前から付き合っています。ඒ දෙන්නා මාස 6කට කලින් ඉඳන් date කරනවා. これから友達の買い物に付き合う。これから友達の買い物に付き合う。මම දැන් මගේ යාළුවත් එක්ක සාපු සවාරි යනවා. මේක මම ඉස්සලත් කිව්වාගේ付き合うකියන එකේදී ගොඩක් වෙලාවට ගන්න පුළුවන් relationships නැත්නම් මම එයාත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා කියන එකට ඒ වගේම එයාත් එක්ක මම කඩේට යනවා. අන්න ඒ වගේ. හැම වෙලේම අදහස් වෙන්නේ එයාත් එක්ක කියන එක මෙතන ඔයාලට පේනවා වගේ මම මෙතනදී දාලා තිනවා එක්ක එකතු වෙනවා නැත්නම් එක්ක මොකක් හරි දෙයක් කරනවා අන්න ඒ වගේ ස්කියාව් රිලේෂන්ෂිප් එකකට යනවා යත් එක්ක අන්න ඒ වගේ 交際する සම්බන්ධතාවය date කිරීම සම්බන්ධ වෙනවා 彼女の両親が2人の交際に反対している彼女の両親が2人の交際に反対しているඇයගේ දෙමව්පියන් ඒ දෙන්නාගේ සම්බන්ධතාවයට විරෝධය දක්වනවා. 記念する සැමරීම 彼女の卒業を記念して写真を撮った。彼女の卒業を記念して写真を撮った。ඇයගේ උපාධිය සැමරීමට අපි ඡායාරූපයක් ගත්තා. 記念日 කියලා කියන්නේ සැමරුම් දිනය. 明日は結婚記念日だ. 明日は結婚記念日だ. හෙට අපේ විවාහ සැමරුම් දිනය. 喧嘩する සටන් කරනවා රණ්ඩු වෙනවා. 私たちはよく喧嘩する. 私たちはよく喧嘩する. අපි ගොඩක් රණ්ඩු වෙනවා. 言い返す ප්‍රතිචාර දෙනවා පිළිතුරු දෙනවා කතා කරනවා කියපු දෙයට ඊළඟ වචනයක් කියනවා කියන එක ප්‍රතිචාරයක් හැටියට 彼が注意されるとすぐ言い返す 彼が注意されるとすぐ言い返す කවුරු හරි ඔහුට යමක් ගැන අනතුරු ඇඟවූ විට ඔහු වහාම ප්‍රතිචාර දක්වනවා 謝るකියලා කියන්නේ සමාව ඉල්ලනවා 私が怒ると彼はすぐに謝る
私が怒ると彼はすぐに謝る。මම කෝප වුණහම ඔහු ඉක්මනින්ම සමාව ඉල්ලනවා. 仲直りする。仲直りする。සමගියට එනවා. සමාව ඉල්ලා හදා ගන්නවා. 3日前に喧嘩してまだ仲直りしていない。3日前に喧嘩してまだ仲直りしていない。අපි දවස් 3කට කලින් රණ්ඩු වුණා තාමත් සමාදාන වෙලා නැහැ. 連れて行く。連れて行く。කෙනෙක් එක්කගෙන යනවා. 両親の家に彼女を連れて行きたい。両親の家に彼女を連れて行きたい。මම මගේ පෙම්වතියව තාත්තා අම්මාගේ ගෙදරට ගෙන යන්න ඕනේ. 連れてくる。連れてくる。කෙනෙකු එක්කගෙන එනවා. 兄が彼女を家に連れてきた。兄が彼女を家に連れてきた。මගේ අයියා තම පෙම්වතිය ගෙදරට ගෙනාවා. 秘密。秘密。රහස。රහස් දෙය。彼は私の秘密をみんなに話した。彼は私の秘密をみんなに話した。ඔහු මගේ රහස සැමටම කිව්වා. 内緒。内緒。රහසින්。රහසේ。රහස් දෙය。この話は絶対に内緒にしてね。この話は絶対に内緒にしてね。මේ කතාව රහසින් තබා ගන්න කරුණාකර. 好かれる。好かれる。කැමති වෙනවා. ආදරය ලැබෙනවා. 彼女はみんなに好かれる人だ。彼女はみんなに好かれる人だ。ඇය හැමෝම කැමති වන කෙනෙක්. 彼女はみんなに好かれる人だ。彼女はみんなに好かれる人だ。ඇය හැමෝම කැමති වන කෙනෙක්. モテる。モテる。ජනප්‍රිය වෙනවා. どうして彼が女性にモテるかわからない。どうして彼が女性にモテるかわからない。ඔහු කාන්තාවන් අතර මෙතරම් ජනප්‍රිය ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. 糸夫婦。人を振る。人を振る。ප්‍රතික්ෂේප කරනවා. බිඳ දමනවා. දාලා යනවා. 弟は彼女に振られて元気がない。弟は彼女に振られて元気がない。මගේ මල්ලිව එයාගේ පෙම්වතිය දාලා ගියා. එයා ඒ නිසා එයා මානසික අවපීඩනයෙන් ඉන්නවා. お見合いする。お見合いする。අනුමැති විවාහ සම්මුඛ සාකච්ඡාව සැලසුම් කළ හමුවීම. 姉はお見合いの前に美容院へ行った。姉はお見合いの前に美容院へ行った。ඇයගේ අනුමැති විවාහ සම්මුඛ සාකච්ඡාවට යන්න කලින් මගේ අක්කා හෙයා සැලොන් එකකට ගියා. මෙතන වෙනස දෙකක් තියෙනවා වලට පේනවා වගේ. මෙතන බියෝයින් සහ බියෝයින් කියලා මම මෙතන ලියලා තියෙනවා. බියෝයින් කියලා කියන්නේ හොස්පිටල් එකට නැත්නම් ස්පිතාලයට. එතකොට බියෝයින් කියලා කියන්නේ මොකක්ද කියලා කිව්වොත් ඔයාලා දන්නවා ඒක හෙයා සැලොන් එකට. බියුටි සැලොන් කියලා අපි කියනවා. එතකොට මේකේ වෙනස තමයි මෙතන තියෙන යෝ එක. ලොකු චිච්චයි යෝද නැත්නම් ඔක්කි යෝද? චිච්චයි යෝ එකක්ද එතන පාවිච්චි කරලා තියෙන්නේ නැත්නම් ඔක්කි යෝ එකක්ද කියන එක තමයි එතනින් ඇත්තම කිව්වොත් වෙනසක් වෙන්නේ. 恋愛する。恋愛する。ආදරය ආදර සම්බන්ධතාවය ආදරය කිරීම. 今は恋愛よりいい友達が欲しい。今は恋愛よりいい友達が欲しい。දැන් මට ආදරයට වඩා හොඳ යාළුවෙක් ඕනේ. 存在する exist නැත්නම් පැවැත්ම පැවතීම දෙයක්. 恋人は僕にとってとても大切な存在だ。මට නම් පෙම්වතෙක් කියන්නේ හරිම වැදගත් දෙයක්. හයදලස් අපි කතා කරේ JLPT N3 වචනමාලාව chapter පළවෙනි එකේ lesson 3. ඔයාලා මේකට අදාළ කරන PDF වල ගන්න කැමති නම් ඔයාලා ගන්න තියෙන patreon.com/sfj එකට ගිහිලා ඒ ටික ගන්න. それじゃあありがとうございました。